කියන තරම් යකාකලු නෑ කියන එක නාට්‍ය අතරතුරේ ගිය වලියෙන් හොඳටම තේරුණා. මොකද එතනදී සුපිරි වලියක් යාවි කියලා ලොකුවටම බලාපොරොත්තු වුණත් ලේකම් මහත්තයාගේ මැදිහත් වීමත් එක්ක ඒක ඒ තරම් දුරට අරගෙන ගියේ නෑ. තෑන් ගාලා කනේ පාරවල් දෙකක් විතරයි කැකුලට වැදුනේ. ඉතින් ඔය අස්සේ කවුරුත් නොහිතපු විදිහට ලේකම් මහත්තයාගේ වෙනස් වීම තමයි දැන් හැමෝම කතා වෙන්නේ. සමහරුන්ට නම් තාමත් විශ්වාස නැහැ ලේකම් මේ එන්න හදන්නේ මොකටද කියලා. මොනා වුණත් ලේකම් මහත්තයා කියන්නේ ගමේ කෙනෙක්නේ. ඉතින් මුල් කාලේ නාට්‍යයට බාල්දි පෙරළුවත් අවසානයේ තිබ්බ ලස්සනත් එක්ක ඒකට අකුල් හෙලන්න තරම් පහත් තත්වයකට වැටෙන්න තරම් අදමේක් නොවන බව අද ලේකම් මහත්තයා ක්‍රියාවෙන් ඔප්පු කරා. ඉතින් ඔයත් මෙච්චර දවසක් ලේකම්ව පේන්න බැරිව ඉඳලා අද වුණු සිද්ධියෙන් පස්සේ ලේකම් මහත්තයා ගැන හොඳ සිතුවිල්ලක් ඇති කරගත්ත කෙනෙක් නම් විතරක් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පෙන්නන්න. ඒත් එක්කම කැකුලන්දරට සරාගෙන් කනේ පාරවල් දෙකට අමතරව ලේකම් මහත්තයාගෙනුත් කෑවා. ඉතින් මේ සිදුවීම් කිහිපයත් එක්ක ඉස්සරහ දවස් ටිකේ ලේකම් මහත්තයාගේ චරිතය කොහොම වෙනස් වේවිද කියලා උපකල්පනයක් මම දැන් ඔයාලට කියන්නම්. ලේකම් මහත්තයා නාට්‍ය වෙලාවේදී වෙච්ච සිදුවීමට කෙලින්ම කැකුලත් එක්ක ප්‍රශ්නයක් දාගත්තේ එයාට ඒ වෙලාවේ සරාගේ දක්ෂකම් ගැන ලොකු පැහැදීමක් ඇති වුණ නිසායි. එයා හොඳින් නාට්‍ය රස වින්දා. ඒක අපිට මෙන්න මේ සිදුවීමෙන් දකින්න ලැබුණා. නමුත් හිටි හැටියේ සිද්ධ වුණු කැකුලගේ මේ කුප්ප වැඩෙන් පස්සේ එයාට තව දුරටත් එක බලන් ඉන්න බැරි වුණා. මෙච්චර කාලයකට සරාට කරපු වැරදි හදාගන්න එයාට අවස්ථාවක් ආවා. ඒකයි එයා කෙලින්ම කැකුලට විරුද්ධ වුණේ. ඉතින් මේ නිසා අනිවාර්යෙන්ම ලේකම් මහත්තයා එයාගේ අතින් වුණු වැරදි ගැන පසුතැවිලා සරාව හම්බ වෙලා මේ ගැන කතා කරාවේ. අර සරා නාට්‍ය ලස්සනට රංගපෑවා. මං හිතුවා මීට ඔච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. සිදුණු හැම වැරද්දකටම එයා සරාගෙන් වගේම මාස්ටර්ගෙන් සමාව ගනීවි. මොකද පුළුවන් තරම් නාට්‍ය පුහුණු වෙන කාලේ කරේ ඒකට අංචි ඇදපු එකනේ. ඉතින් මේ ලේකම් මහත්තයාගේ වෙනස් වීම ගැන පන්සලේ ලොකු හාමුදුරුවෝ වුණත් ගොඩාක් අගය කරනවා. නාටකම්කාරයෝ නාට්‍ය තව විකාශනය වීමට තියෙන්නේ සීමිත කොටස් ගණනක් නිසා මේ යන විදිහට හැමදේම හොඳින් විසඳේවි. ඒත් ඊට කලින් සරාට කැකුලත් එක්ක විසඳ ගන්න එක ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමා කැකුල කරපු පහත් වැඩේට රිටර්න් එකක් දෙන එක. මොකද මොන දේ වුණත් ගල් ගහලා වැඩේ කඩා කප්පල් කරන්න තමයි කැකුල උත්සාහ කරේ. මේ නිසා මේකට පලිය සරා ළඟදීම කැකුලගෙන් ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් වේවි. එහෙනම් ඒ බලාපොරොත්තුවත් එක්ක මං ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. මං ඔයාගේ ආදරණීය භූමි.